අපි අද අවුරුදු ගානකට කලින් මඩවලින් වැහලා ගිය ලිඳක් සුද්ධ කරන්න තමයි යන්නේ. ඒක තියෙන්නේ අන්න අතන වෙල මැද. අපිත් එක්ක තව සෙට් එකක් ඉන්නවා අන්න අතන. ඉතින් යාළුවනේ අපිට ඇනකොන්ඩෙක් සෙට් වෙලා. අපි බලමු මොකද කියලා. ඔය බාල් Kamu tidak selesai? අල්ලමා. එළව ඉතින් පේනවා ඇති මේ සවලටත් වඩා මේ ලිඳ ජඹුරයි මේක දාලත් අපිට තව යවන්න පුළුවන් ඒතකොට ඉතින් අද අපි මේක ඉහින තමයි යන්නේ අපෝ චූටි එකේ මඩ විතරයි තියෙන්නේ වැඩ පටන් ඕනේ මාරේ ඉතින් වටේ සුද්ධ කළේ ඒ ලිඳ හින්න නෙමෙයි ආවේ මේ මු තමයි අඹ හොරා ඇත්තටම තමයි කිව්වේ ඉතින් අපි දැන් වැඩ පටන් ගන්න තියෙන්නේ පේනවා ඇති අපි දැන් ලිඳ ටිකක් උඩ තියෙන පාසි අරම තනකොළ ඔක්කොම ටික සුද්ධ කරන් තියෙන්නේ දැන් අපි වැඩ පටන් ගන්න යනවා ලිඳ ටික සෙට් එක අන්දීප කැල්ලා එළවෙලි මොකද වෙන්නේ කොහරි ගියා අනේ ඌත් යන්නේ අරකට එකලා තිබ්බොලෙන් චාටර් කරාගෙන එදි නෑ මගේ हारला गनी अरे यहाँ पे ये बिस्तर है वो एक बैम्मा की नदी है සාමල් වල මොකද්ද කියන්න තියෙන්නේ මේ ගැන ඊනා වෙන්නේ නෙමෙයි මොකක් හරි කියන්න අදහස මොකද්ද අනුහත් මොකද්ද කියන්නේ නාන්න තව තියෙන්නේ අම්මාරු සංදීපට බිනෝ මට කියන්නේ දෙන දෙන්නේ වැඩේ කරන්න තමයි තියෙන්නේ පිපුරු ඉන්නවද දන්නේ නැහැ මොනවද දන්නේ කියන්නේ සංදීපට මොකක්ද දන්නේ කියන්නේ මේ වැඩේ කියන්න බෑනේ මම මොකුත් කියන්නේ ඉමාවද මටත් මොකුත් කියන්නේ නැහැ හිටෝ මොහින් ඉතින් යාළුවනේ අපිට ඇනකොන්ඩෙක් සෙට් වෙලා අපි බලමු මොකද කියලා ඔය බාල්දිය නිදිය මේකව දාගන්න ඉතින් යාළුවනේ අපිට ඇනකොන්ඩෙක් හම්බුණා ඕක මාළුවෙන් නෙමෙයි මල් නිකන් ගන්නේ තු අතර ගහලා බීකෝ මේක සූරනා වගේ අත ඉහාට ඉතින් අල්ලනවා පඩයක් අතර ඊය බලන්න බාල්දි දාපන් අයියෝ පොඩුවේ මොකයි ඉන්නේ බං මාළුවෙක් උත්තාවා වතුර ටිකක් ගාගනි මාළුවෙක් වතුර ටිකක් ගා වතුර ඕනේ මාළුවෙක් ආවා ඉත්තද බං කෝ මාළුවා ඊ ඌ මාළුවෙක් ඉන්නවා මේ ගනින් වතුර ටිකක් ගන්න වතුර ටික ෂූට් එක ෂූට් पानी है हाँ दे
ඔළුවෙත් එක්ක මඩ වේදනාවක් නේ මේක. ඒක ඔයාලා ගැට ගමු. මේ සුනිරුත් කරන මේ කොහෙද රාවණා වෙලක්නේ මල්ලි. මොකද වෙලක්? බලක් නෑ. ඉතින් ඔක පිටිනේ එකයි පේනවා. මට හොලට මහති. උත්ත ගන්න බෑ. බේනාදී අපේ මේ වැඩේ 160ක් විතර ඉවරයි දැන්. තව වතුර ටිකක් ගේන්න දෙනවා. මෙතන සුද්ධ කරන්න කියනවා.
පල්ලම ගාලා දෙනවා. අපේ පළවෙනි දවසේ ඉවරයි. අපි දැන් පැය 3ක් විතර වැඩ කරා. ඒකට අමාරුයි මේ කිලෝ කොහොම හරි 60කට වැඩි ගලක් අපි උත්සව දැම්මා. දැන් නම් හෙනරම අමාරුයි. දැන් කොහොමවත් 4ක් පහු වෙලා තියෙන්නේ. අපි එන ඊළඟ දවසේ සෙට් වෙමු. හෙලෝ ගායි. ඔන්න ඉතින් අපි දෙවෙනි දවසේ වැඩ පටන් ගත්තා. එදා පළවෙනි දවසේ අපි මේක අඩියටම ඉහලා මඩ අක් කරලා කිලෝ 100 විතර ගලකුත් මේ උඩටම දාලා ගියා. කොහොම හරි එදා රෑම කරුණ කියන්නේ හොඳටම නැත්තත් දැන් පිළිලා තියෙන කටමත් වෙන දැන් ආයෙ හින්න පටන් ගන්න තියෙන්නේ.
අයිති වරන් හලෝ ඉතින් මේ දීපර වැඩේ කරන් යන්නේ දැන් කා වෙලාවකුත් නැහැ කොහොමද දැන් පහත් පහුවෙලා තියෙන්නේ පරක් වුණා අපිට දැන් කට්ටිය නැහැ කොහොම හරි වැඩ ටික කරගන්න ඒ හින්දා වතුර ටික ඔහොම තියලා වටේ සුද්ධ කරලා වතුරේ එච්චර මඩ නැහැ දාපි මඩ ඔක්කොම අහක් කරා වටේ ඔක්කොම සුද්ධ කරලා යට තිබ්බ ගලුත් අහක් කරලා තියෙන්නේ මම පේනවා ඉතින් මඩ තියෙනවා මේ තැන් තැන් වල කිරි මැටි එහෙම ඔක්කොම තිබ්බ ඒ ඔක්කොම අහක් කරා මේ දැන් මඩ නැහැ අර වැහි වතුරින් හින්දා ඒවා බොර පාට ඒක තමයි සීනේ තියෙන්නේ අපි ඒ ටික එහින් නැතුව ඉන්න තමයි කල්පනා කරේ වැඩක් නැහැ කියලා දැන් මේ දවස්වල වැස්සනේ කොහොම හරි නාන්න පුළුවන් කිසි අවුලක් නැහැ කිසි ගඳක් නැහැ පල් ගඳක් නැහැ රෙදි හොදන තැනත් ඒ ටික ඔක්කොම එහෙම තියෙනවා ගාල් බැම්මත් හරි උඩාර ජරාව ටික හක් කරලා සුද්ධ කරලා වීඩියෝ ඉවර කරනවා සෙට් එකයි ඉන්නේ මේ ඇලිල හොද ලිදි සුද්ධ කරා දැන් නාන්න පුළුවන් ඉවරයි අද වැඩ ඉවරයි ඇති කියලා හිතුණා වහිනවා මේ දවස්වල ඉස්සර වැඩක් නැහැ තියෙන වතුර ටික පිරිසිදු දැන් මඩ ඔක්කොම හක් කරා වීඩියෝ වලින් බලා ගන්න පුළුවන් කිසි අවුලක් නැහැ දැන් ඔක්කොම සුද්ධ කරලා තියෙන්නේ මේ මෙතන නාන තන හොඳට කොන්ක්‍රීට් එක පෑදෙනකම් මඩ හක් කරලා තියෙන්නේ මඩ පින්නන්න හොඳ දැන් මම ෆෝන් එකෙන් ඉඳලා බැලුවා ඉතින් නාන්න පුළුවන් දිහා සෙට් එකේ ඉන්න අපේ වැඩ ඉවරයි ඊළඟ වීඩියෝ එකෙන් සෙට්ටු බයි